අපි අන්තිමට ආවා කොහෙද රියස්ට්. Hello guys, good morning. ඉතින් ඔයාලා ඔක්කොම ඉතින් ගොඩ කාලයකට පස්සේ අද වීඩියෝ එකක් කරන්න යන්නේ. වෙලාව පාන්දර 3යි කාලයි වෙලාව. උදේ පාන්දරම අපි යන්න හදන්නේ අද රිවර්ස්ටර්න් ට්‍රිප් එකක්. රිවර්ස්ටර්න් වලට මේකත් අපි වෙනදා වගේම තමයි ඊයේ ප්ලෑන් කරලා අද යන එක. ඉතින් අපි කියලා කිව්වට අපි බලමු කවුද මාත් එක්ක යන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නේ කෙනෙක් තමයි කලින් වීඩියෝස් වල හිටිය කෙනෙක් තමයි අද වීඩියෝස් වල ඉන්නේ. අපි බලමු එහෙනම් කොහොමද රිවර්ස්ටර්න් ගමන කියලා. hello guys, ඉතින් අපි දැන් ඉන්නේ වරකාපොළ. වරකාපොළෙන් අපි නැවතුවා එතෙන් සල්ලි ගන්න. දැන් අපි යනවා මෙහෙම ගෙලින් ඉස්සරහට දෙවිය බයික් එක දෙවියක් ගහගෙන අපි ආයේ ගමන පටන් ගමු. මාරුම් සීදලා තින්නට පාරණ තා පාන්දර නිසා. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් අපි දැන් යන ගමන් ඉන්නේ බක්මීගොල්ල කියන ප්‍රදේශේ. ඉතින් අපි එක දිගටම ආපු නිසා දැන් පොඩ්ඩක් තැනකින් නැවතුවා. බයික් එකටත් පොඩ්ඩක් රෙස්ට් එකක් කරන නිසා එන්ජින් එකේ එහෙම හීට් වෙන වැඩිනේ. ඉතින් දුර ගමනක් යන නිසා. ඉතින් නැවතුවෙත් අපි නිකම්ම තරගනේ පොඩි ලස්සන තැනක බලන්න තැන කොහොමද කියලා. ඕක තමයි දැනට තත්ත්වය. අපි තාම යන ගමන් ඉන්නේ. දැන් අපි පාන්දර 3:00 විතර තමයි ගෙදරින් ආවේ. දැන් වෙලා ගිය දැන් වෙලාව 8යි කාලයි. තව අපිට කිලෝමීටර් 70ක් වගේ දුරක් තියෙන තව යන්න. ඉතින් අපි බලමු කොහොම වෙයිද කියලා. එහෙනම් ඉස්සරහට හම්බෙමු. hello guys, ඉතින් තාම අපි යන ගමන් ඉන්නේ. දැන් අතුල් පාරක යන්නේ නිකන් ගමක් මැදින් යන්න තියෙන්නේ. ඒක මාරම ලස්සන තැනකින් අපි නැවතුවා. ආර පේනද පිටිපස්සේ පන්සලක් තියෙනවා. බලන්න. පිටිපස්සේ පන්සලක් අතන තියෙනවා. ඒත් එක්ක මෙතන තියෙන පාරක්. ඒක මාර ලස්සන මේ හරිය. පාරක් තියෙනවා.
මාරම ලස්සනයි. ඉතින් දෙපැත්තෙන් වෙලක් තියෙන්නේ. එතන ඉස්සරහ ලොකු කන්දක් තියෙනවා. ඉතින් මෙතන නවත්තන්න හේතුව හිතුණා මෙතන ඩ්‍රෝන් එක දාලා අර පන්සලත් එක්ක මේ වෙලත් එක්ක සම්පූර්ණ වීඩියෝ එකක් අරන් බලන්න කියලා. ඉතින් අපි බලමු ඩ්‍රෝන් එක දාලා කොහොමද මෙතන ලස්සන කියලා සහ අපි ඉස්සරහට තව කිලෝමීටර අපිට තියෙනවා කිලෝමීටර් 50කට ආසන්න ප්‍රමාණයක් තව අපිට යන්න තියෙනවා. ඉතින් පරක් නොවි අපි යන්. තාම කන්නත් ඕනේ කාලත් නැහැ. කාලය යන අපි යන්. අපි තැනට ළඟා වෙලා ඉන්නේ. ඉතින් ඔයාලා දැන් දකින්න නැති වීඩියෝස් ටික ගොඩක් තැන්වල නාය ගිහිල්ලා ඒ ටික දැන් හදලා තියෙනවා. නිකන් පාරේ වාහනයක් යන්න පුළුවන් තත්ත්වෙට දැන් පාර හදලා තියෙනවා. ඉතින් කලින් වලට ඇහෙන ඇති වතුර සද්දයකුත් ඇහෙනවා. ඉතින් දැන් අපි පොඩ්ඩක් උත්ස තැනක ඉන්නේ. උඩට තාම යන ගමන් අපිට පල්ලෙහා කඩයක් හම්බුණා. අපි එතනින් කෑවා. කාලා දැන් යන ගමන් එතන කට්ටිය කිව්වේ උඩ තාම සම්පූර්ණයෙන් හදලා ඉවර නැල්ලු. ඒ වුණාට බයික් එකකට සාමාන්‍ය ෂේප් එක යන්න පුළුවන් තරම් තත්ත්වයක් උඩ තියෙනවා කියලා කිව්වා. එයාලා කියන්නේ නම් මේ මුල් ටිකේ පොඩ්ඩක් අවුල්ලු. ඒ කියන්නේ ආයෙකින් තියෙන නිසා මුලින් තිබ්බ ලස්සන නැහැ කියලා කියන්නේ. ඉතින් අපි බලමු ඒක ඇත්තද නැත්තද කියලා අපි ගිහිල්ලාම. හලෝ ගයිස්, ඉතින් ඔන්න අපි අන්තිමට ආවා කොහෙද රියෝස්ටන් වලට. දැන් ඇවිල්ලා කිලෝමීටර් 2ක් ඒ අවසාන ප්‍රමාණය පයින් යන්න තියෙනවා. ඉතින් ඒ ටික දැන් යන ගමන් ඉන්නේ. ටිකට් එක දෙන්නටම 150යි. කියන්නේ එක්කෙනෙක්ට රුපියල් 75යි යන්නේ. වැඩ හිටිය කෙනෙක්ට ටිකට් එකේ ප්‍රයිස් ටිකේ ෆොටෝ එක මම දාන්න මේ වීඩියෝ එකේ. දැන් ඔයාලට බලන්න පුළුවන් ඒකේ ප්‍රයිස් ටික. ඉතින් අපි කොළඹ ඉඳන් එන්න ආවේ පාන්දර 4යි. මගෙත් එක නතු view එක බලන ගමන් අපි කතා කරමු. ඉතින් view එක අපි කොළඹ ඉඳන් ආවේ පාන්දර 3:00ට විතර. මං ගෙදරින් පිටත් උනේ. ඊට පස්සේ මුවත් අරගෙන එහෙම අපි ආව 4ට විතර. 4 ඉඳන් දැවලා ගියේ. දැන් එකයි කාලයි.
අපිට 1 කාලෙ විතර වෙද්දි එන්න පුළුවන් වුණා. කිසි ප්‍රශ්නයක් නැතුව. දැන් ওই විදිහටම අපි යන්නත් ඕනේ. අපි බලමු මේකේ තව එකක් එහෙම තියෙනවා. අපි බලමු කොහොමද විස්තරය කියලා. එහෙනම් හොඳ වේ. මොකද කරන්නේ? දන්නවනේ. අපි වීඩාකාරයේ ෆොටෝ ගහනවා. ඉතින් ගයිස් ඔක තමයි මේකේ තත්ත්වය. වාසි බලහන්. කවුරුත් අද කියන්නේ මේ දවස්වල වැඩි කවුරුත් ඇවිල්ලා නැහැ. ඉතින් ගොඩක් කට්ටිය තාම හිතන් ඉන්නේ මේක ටෙම්පල් ක්ලෝස් කියලා තාම. නෑ. දැන් මේක ඕපන් කරලා තියෙනවා. පාරට ලොකුට අවුලක් නෑ. යන්න පුළුවන්. වාහනයකට එන්න පුළුවන් පාරක් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැතුව එන්න පුළුවන් වලට උඩට මෙනක. ඉතින් වලත් එන්න. දෙකට මම පෙන්නන්න කොහොමද කියලා. හලෝ ගයිස්. ඔන්න ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ කට්ටියම ගන්න ගොඩක් අය දන්න හුලං කපොල්ල ළඟට. හැබැයි අපි ආපු කාලේ වැරද්ද හරි වෙලා වැරද්ද හරි දැන් තත්ත්වය පේනද කිසිම හුලඟක් නැහැ. තියෙනවා අර ගහන් යන තරම් වීඩියෝස් වල තියෙන තරම් හුලඟක් නැහැ. ඉතින් ඔන්න ඔක තමයි අපි කොහේ හරි ඉඳලා ට්‍රිප් එකක් ආව අපිට වෙන අප බලමු. ඉතින් අප බලමු ඉස්සරහට ගිහිල්ලා ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා. අපි ගයිස් කොහොමද එතන view එක? view එක හැබැයි පොඩි අවුලකට තියෙන ඔයාලට පේන ඇති. අතන මෙහෙම නායකින් තියෙනවා මෙතන වයි හැඩට අතන එක තැනක් ගිහින් තියෙනවා අතන තව තැනක් ගිහින් තියෙනවා. ඉතින් ඒක ඇර බැලුවොත් එහෙම පේනවද අතන? වැවක් සෙට් වෙනවා ලොකු. ඉතින් ඔය තමයි සම්පූර්ණ මෙහි තියෙන view එක. සම්පූර්ණ කඳු වලල්ලක් මැද තමයි දැන් අපි ඉන්නේ. පේන්නේ නැති වලට. ඉතින් guys ඔන්න අපි අන්තිමට ආවා මෙතන. මම හිතන්නේ උසම තැනද? හොඳේ. එතන තියෙන උසම තැනට ගොඩක් කට්ටිය ඒ කියන්නේ කලින් එන්නේ නැති පාරක් තිබ්බේ නැහැ. මෙතන ඇවිල්ලා තියෙනවා කට්ටිය එතන බියර් අර මේ බීලා ටින් එහෙම තියෙනවා. ඉතින් දැන් ඉන්නේ අපි කොහෙද? රියස්ටන් වල. ඉතින් ඔක තමයි රියස්ටන් වල කතාව. ඉතින් දැන් අපි පල්ලයට බහැලා ආයි කොළඹට යන්න පිටත් වෙන්න ඕනි. බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේ තියෙන view එක අන්තිම වතාවට එකක් බලන්න ඕනේ. ඉන්නේ අපි ඉන්න තැන ඒ තියෙන්නේ මෙතනට පේන view එක. පේනනේ. ඉතින් අපි දැන් මෙතනින් යන්න හදන්නේ ඔය පල්ලරකින් හම්බුනා. මොනවද කියනවා? ඔන්න එහෙනම්